අයිබුවන් මේ ඉබ්බා ට්‍රැවලගේ සුඳුරු සංචාරයයි. ඉතින් ඔයාලා දැක්කේ මීදුමයි සහ මේ පඩිපෙළයි මේ සුන්දර වටපිටාවයි එක්ක ඔයාලා දන්නවා මේ වෙද්දි මම ඉන්නේ අවාරේ. ඇත. මම ඉන්නේ ශ්‍රීපාදයේ කරුණාකරන්න අවාරේ අන්තිම දවස් කීපේ වාරය ආරම්භ කරන්න අන්තිම දවස් 19 20 ඇතුළත කාලේ තමයි මම මේ ඉන්නේ. එතකොට මම දැන් මේ ඉන්න තැන ශ්‍රීපාදේ කරුණා කරපු කෙනෙක් ඉන්නවා නම් මේ මන් දැන් ඉඳගෙන ඉන්න තැන ඔයාලා දන්නවා. මම ඉන්නේ කුරුවිට එරත්තන මාර්ගයේ තියෙන රට බලන ගල ස්ථානේ. ඉතින් ඔයාලා චුට්ටක් අහන් ඉන්න මගේ කතා කරන ශබ්දය ඇරුණම ඔයාලට මොනවද ඇහෙන්නේ කියලා? හුළඟ සද්දයයි මේ පහලින් ගලාගෙන යන දිය ධාරාවක් ඒ ශබ්දයයි පිටින් විට ඇහෙන ඒ කුරුල්ලන්ගේ ශබ්දය ඇරුණම මේ පරිසරය මේ අවාරය මාර නිස්කලංකයි. වන්දනාකරුවෙක් සංචාරකයෙක් විදිහට මම ආසම සිරිපාදේ අවාරේ කරුණා කරන්න. ඒ මේ නිස්කලංකකමට මන් දන්නවා ඔයාලත් ඒ නිස්කලංකකමට ඒ හැඟීමට ඔයාලා ගොඩක් කැමති. ඉතින් මෙදා පාර ඉබ්බා ට්‍රැවල මේ ගමන හුදකලාවනේ මේ යන්නේ. මාත් එක්ක අද මේ ශ්‍රීපාදේ කරුණා කරන්න එරත්තන මාර්ගයෙන් කරුණා කරන්න මාත් එක්ක ඉන්නවද සගයෙක්. සගයා ෆොටෝ ගහනවා මේ වෙලාවේ. මොකද ලස්සන view එකක් මගේ මේ අන්තයෙන් තියෙන්නේ මාර ලස්සන දර්ශනයක්. ඉතින් ඒ වගේ දර්ශනයක් බලන්න ඇත්තටම ඇස් පින් කරන්න ඕනේ. මොකද මම කොහොමද ඒ ලස්සන විස්තර කරන්නේ? මීදුමයි රැහැයියන්ගේ සද්දෙයි දියපාරේ සද්දෙයි චූටි ඉරේලියයි එක්ක ඒක අමුතුම දර්ශනයක්. ඉතින් මේ සගයක් කරන්නේ ඒ දර්ශනය බලන ගමන් ඒ දර්ශනය මතක සටහන ඉතුරු ගන්න. මොකද අපිට පුළුවන් මේ වගේ ගමනක මතක සටහන් විතරයි අපේ මතක පොතට. ඉතින් මම අඳුනලා දෙන්නම් මගේ සගයා. සෙනෙස් මල්ලි. ඉතින් මෙදා පාර මාත් එක්ක ශ්‍රීපාදේ කරුණා කරන්නේ සෙනෙස් මල්ලි. දඩු කෝඩුවේ. එයාගේ පළවෙනි ශ්‍රීපාද ගමන. එයාගේ දඩු කෝඩු වතාවත් ඉෂ්ට කරමින් අපි යමු ඉස්සරහට. රට බලන ගල තැන ඉඳලා විනාඩි කිහිපයක් අපි
එකම බෑගුමක් තියෙන්නේ මෙතන පල්ල. අපි රට බලන ගල අපි රට බලන ගල ගාව ඉඳලා දැන් මේ ඉදිරියට යන්නේ තුම්මෝදර කියන්නේ සීතංගුල මාර්ගයට තමයි දැන් යන්නේ. තැනි තලාවක් හම්බ වෙනවා. පාර දෙපැත්තෙම කැලෑවක් ගාවිලා සම්පූර්ණ වැලි විතරයි තියෙන්නේ. මුහුදු මට්ටමේ ඉඳලා මීටර ගාණක් කුස ශ්‍රීපාදේ වැලි තියනවා කියද්දි ඒ වගේ ඉතින් පතර පිය සීරාවල් නම් නැතුවමත් නෑ. මල්ලි කොහොමද ගම්මානේ? දවස් දෙකකට බඩු උස්සන් යන්නේ. ලේසි නෑ. මොකද අවුරුද්දක් විතර හයික් කරන්න නැතුව ඉඳලා කිසිම සංචාරයක් කරන්න නැතුව ඉඳලා දැන් මේක පාරටම ශ්‍රීපාද හයික් කරනවා කියන්නේ ශ්‍රීපාද රක්ෂිතේ හයික් කරනවා කියන්නේ ඒක ටිකක් ලේසි නෑ. මේ බහින්නේ මල්ලි මේ සීතගොල්ල පැත්තට අපි. මේ පැත්ත පොඩි බැස්මක් තියෙන්නේ. ඊට පස්සේ නැග්මක් තමයි තියෙන එකම පැත්තට. නේ. පොඩි දිය සීරාවල් යන්නේ මෙතන. වෙහසක් නැතුවමත් නෙමෙයි මේ ගමන පුරාවටම මෙතෙක් පහු කර හැම පිය සටහනක්ම වෙහසක් නැතුවම පහු කර පිය සටහන් නෙමෙයි. මොකද දුෂ්කර මාර්ගයක්. පඩිපෙළවල් සීමිතයි. තැනිතලා භූමි සීමිතයි. හැබැයි ගමනේ අවසානයේ සුන්දරයි. වාරය ආරම්භ වෙනවත් සමගම
මේ සෑම පහන් කණුවක්ම ආලෝකයෙන් දැල්වෙනවා. වාරේ ශ්‍රී ආදේ වන්දනාමාන කරගන්න බැති මුන් සඳහා කුරුවිට නත්න මාර්ගය ආලෝකමත් කරනවා. සෑම කෙනෙක්ටම මාර්ගය පෙන්වනවා. දිය සීරාවල් නම් අඩුවක් නැතුව දැනට හම්බුණා. තවත් ඉන්නේ මම දිය සීරාවක. අපි ආවේ මේ අන්තයේ ඉඳලා අපි යන්නේ එතකොට මේ අන්තයට. යමු ඉස්සරහට මේ ගල් පඩිපෙළ ටිකේ අපි යමු ඉස්සරහට මේ දිය සීරාවල් මැද. ඔයාලට කියන්න දෙයක් තියෙනවා. ඔයාලා මේ කොහේරි සංචාරයක යෙදෙනකොට නැත්තම් ශ්‍රී පාදේ වන්දනා කරනකොට මේ වගේ දිය සීරාවල් ගොඩාක් ඕල්ට හම්බ වෙනවා. හැබැයි හැම දිය සීරාවකම ඔයගොල්ලෝ වතුර බොන්න යන්න එපා. වතුර බෝතල පුරව ගන්න යන්න එපා. ඔයාලා බලන්න මේ දිය සීරාව පටන් ගන්න තැන ඉඳලා මීටර 10ක් අඩුම 10ක් 15ක් බලන්න ආපස්සට ඒ දිය සීරාවේ අතරතුර සතෙක්කෝ යම් කිසි විෂ සහිත සාකයක් වැටලාද කියලා. මොකද සතෙක් එහෙම මලකුණක් එහෙම තියනවා නම් ඒ වතුර බොන ඔයාලට අපිට මේ සංචාරය අතුරුදම අසනීප වෙන්න පුළුවන්. ඒ හින්දා ඔයාලා පොඩ්ඩක් බලන්න ඒ මාර්ගයේ දිය පාරේ ඉඳලා අඩුම මීටර 10ක් 5ක් ආපස්සට බලන්න. ඒ වතුර පාර දිය පාර පැහැදිලිද කියලා. ඒක මත්ය ගන්න හැමෝම. යමු ඉස්සරහට. ඊළඟ පාර කට්ටත් එක්ක මුනේ. අපේ පොඩි නඩේ හරි උනන්දුවක් තියෙනවා කට්ටියට. නමුත් ඒවල තාම පොඩි වැඩි අවාරනේ ගමනක යෙදෙන්න තරම්. අපි ළඟ පාර ඔයාලා කට්ටිය මතක් කරනවද? ගියොත් අපිට ඉන්නවා කනඩේ ඇතුළත යුවන් අතීස කවුද? දිනෙත් ගගන බානුක ස්ටෙෆාන් සයංග ස්ටෙෆාන් තමයි අනිවාර්යෙන් ගෙන්න ඕන එක්කෙනා. පෙනිත් අයියා අපි ගෙන්න ගන්න අමාරු එක සයංග හැම සංචාරකන පොළු දින එක්කෙනා. තව සෙට් එකක් ගෙන්න. ඔව් ගෑලා මනුත් ඉන්නවනේ. අපේ හරි ආසාවෙන් හිටපු ආකාශ අනිවාර්යෙන් ගන්න ඕන කෙනෙක් තමයි ආකාශ කියන්නේ. ඉතින් ඒ නඩේ ආදරෙන් මතක් කරන ගම අප යනවා මේ තුරු වනාන්තරයේ මැදින් දිරියට. සජිත් කුරුප් නානක්කාර මහතාගේ මූල්‍ය දායකත්වයෙන් එක්ගස්සෙන් හිතුවිලි සංසන්දයේ සමුදායකත්වයෙන් මේ සීතංගුල යන මාර්ගය පිය ගැටවලින්
නිර්මාණය කරලා තියෙන අත්තරකුත් සමගම. ඔය ඉදිරියේ තියෙන්නේ කුරුවිට එරත්න පාරේ සීතගංගුල. අපි මේ ටික ටික ලං වෙන්නේ එරත්න පාරේ සීතගංගුල. හෙවත් තුම්මෝදර. තුම්මෝදර කියන්නේ ඇයි කියලා මම කියන්නම් ළඟට ගිහිල්ලාම. තාම සුද්ධ කරලා නැහැ මේ කැලෑව. මේ අපි පිටපස්සෙන් යන පොඩි මල්ලි ගැනත් කතාවක් තියෙනවා කියන්නේ මේ ගමන ආවට. මොකද කියන්නේ පාලෙමින් යනවද නැත්තම් සුපුරුදු පරිදි කොතනද යන්නේ ඔය? එහා පැත්තට. අර අම්බලමටද? අම්බල මේ පැත්තේ තියෙනවා. එහා පැත්තේ තියෙනවා. අනේ මම වෙන දුව. වතුර පාර ක්‍රොස් කරනවා නම් සපත්තු ගාවල. සපත්තු ගලවලා ආයේ ක්‍රොස් කරලා ආයේ දාගන්න වෙනවා. ඔව්. වතුර පාර පා ගන්න දෙමු. පාලෙමින් යන්නේ නැතුව තුම්මෝදර මම කතාව කියන්නම්. ඔහොම ඊට කලින් ඕගොල්ලෝ පොඩ්ඩක් බලන්න සීතගංගුලේ අලුතින් ඉදි කරලා තියෙන දේ. මේවර ශ්‍රීපාද නඩ සඳහා අලුතින් ඉදි කරලා තියෙනවා පාලම. ඔයාලා දන්නවා ශ්‍රීපාද කරුණා කරපු කට්ටිය සහ කරුණාකා ඉන්න කට්ටිය දන්නවා. මේ තියෙන්නේ කේබල් එකකින් තමයි මේ වෙනකන් ශ්‍රීපාද සීතගංගුල අපි ක්‍රොස් කළා හරහාට ගියේ. තෙන් එහාට පස්සේ තමයි ආයි තියෙන්නේ මාර්ගය. නමුත් වර්ෂාව අධික කාලවලදී මේකේ ජල මට්ටම වැඩි වෙනවාත් එක්කම මිනිස්සුන්ට ඒ වගේම වන්දනාකරුවන්ට ඒ හරහා යන්න අමාරු නිසා මේ හදන වලුතෙම්ම පාලම. පාලමේ හොඳ නරක ගැන ඔයගොල්ලෝ කමෙන්ට් එකක් දාන්න. මගේ අදහස අනුව හොඳයි. ඒ වගේම තමයි එන වන්දනාකරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ අනේ ඔයාලා මේ සීතගංගුල හැටන් පාරේ සීතගංගුල වගේ කරන්න එපා. ඔයාලා මෙතනින් නාන්න දෙහි ගාන්න. හැබැයි ඔයාලා දන්නවනම් හැටන් පාරේ සීතගංගුල සම්පූර්ණයෙන්ම තියෙන දෙහි කාසී විතරයි. ඉතින් ඒ අපරාධය මෙතන කරන්න එපා. මම ඉල්ලා සිටිනවා මේ පාලෙන් ඔයගොල්ලෝ ප්‍රයෝජනෙ ගන්න. හැබැයි මේ ගලා බසින ඒ දිහ ධාරාවට ඔයගොල්ලෝ විනාශ කරන්න එපා. අපි යන්න තුම්මෝදර. මෙතෙන්ට මේ සීතගංගුලට තුම්මෝදර කියලා කියන්නේ එක පැත්තකින් මේ සීතගංගුලට වම් පැත්තෙන් එන ජල ධාරාව එන්නේ මහ පිටුතාගල කන් ඉඳලා. එතකොට ඔයාලා දන්නවා රත්නපුරා පාරේ සීතගංගුල තියෙන්නේ. ඒ සීතගංගුලත් එකතු වෙනවා මේ කුරුවිට එරත්න මාර්ගයේ සීතගංගුලට එකතු වෙලා තමයි කොහොම පල්ලම් බහින්නේ. එක පල්ලයට. ඉතින් වර්ෂාව අධික කාලවලදී මේ දිශාවෙන් ලොකු ජල කඳක් එනවා. ඒ හින්දා තමයි හේතුව මෙන්න මේ පාලම ඉදි කරන්න. ඇත්තටම කිව්වොත් ඒක හොඳයි. මම දකින්න හොඳයි. හැබැයි ඉතින් අපේ වන්දනාකරු දැනගන්න ඕනේ මේ ජල මූලාශ්‍රය රැක ගන්න. මේ පැත්තෙන් එන ජල ධාරාව බොහෝම පල්ලම් බහැලා ඔයගොල්ලන්ට පේනවා මෙන්න මෙතන ලොකු කළුව වලක් තියෙනවා. ඔතෙන්ට ගියා කියන්නේ ඔතනින් හොයාගන්න බෑ කොහෙද ඉන්නේ. ඒ කියන්නේ එතනින් පස්සේ සම්පූර්ණ ලොකු වලක් තියෙන්නේ. කෙනෙක් ගියොත් ආයි හොයාගන්න බෑ. ඒක නම් හොයාගන්න වෙන්නේ කුරුවෙට පල්ලහින් තමයි. ඉතින් ප්‍රාර්ථනාව කිසිම අනුතුරක් වෙන්න එපා. කිසිම
බැතිමතෙක්ට මේ සුමන සමන්දගේ අඩුවේ ඉඳලා කිසිම අනුතරක් වෙන්න එපා කිසිම වන්දනාකරුවෙක්ට බැතිමතෙක්ට. පරිසම මල්ලියේ කොහමද? ඉතරයිද? මේ මල්ලිගේ පළවෙනි සිරීපාද වන්දනාව. හරිනම් මේ වෙද්දී කොල්ලව නාවල ගන්න ඕනේ සිතනකොලේ. අපි රෑ බෝ වෙන්න මත්තෙන් අපි යන්න ඕනේ හැරමිටිපාන සහ ආඩියාමල තැන් එක රත්නපුර මාර්ගයට අපි සම්බන්ධ වෙන්න ඕනේ. මොකද රාත්‍රියේ කාලේ කුවිට පාරේ ගමන් කරන එක එච්චර නුවණට හුරු නැහැ. ඇත්තටම හුරු නැහැ. ඉතින් අපි මෙතන ටිකක් වෙලා ඉඳලා අපි ඉක්මනට සම්බන්ධ වෙමු. ආයි මාර්ගේ. ඔයාලා අවාරේ කරුණාකාරන් එනවනම් අනේ අරන් එන්න ඩෙටෝල් එකක් හරි සිද්ධාලේපයක් හරි. මොකද පටන් ගත්ත වෙලේ ඉඳලා කූඩල්ලන් ගෙන්න අඩුවක් නැතුව පෙහාර හම්බුණා. අපිට හැම ගමනකදම හම්බෙන හොඳම යාළුවෝ ශ්‍රීපාදේ වැඩියෙන් අමනවා ඒ කුඩළු යාළුවෝ. ඉතින් ඕගොල්ලෝ අවාරේ කරුණාකාරන් එනවනම් වාරේ හෝ එනවනම් ඒ කලමනා නගගෙන ඉන්න. මොකද කූඩළු පෙහාර නම් අධික වශයෙන් හම්බෙනවා. අපි දැන් මේ හරහා එහා පැත්තට මාරු වෙමු. කකුල් දෙක නෑ වගේද? හා? මට සීතල ඉරිවට. නැවතත් අපේ සුපුරුදු මාර්ගයේ ඔස්සේ ඉදිරියට තිබ්බා රවල එක්ක. ඔය එකක් ඔයිට දා තව ලොකු එකක් පෙන්වන්නද? මේක නම් ලොකු කෙක්ගේ මේ බාන්ඩ කොහොමද විතර වගේ මේ හරි ඉන්න එක ඇත්තට අවදානම් කියලා තේරෙනවා. ඉක්මනට අපි මෙයාට පව් කරලා යනවා. හැන්දලා දාන ශාලාව මෙහෙම එකක් පොතේ තිබ්බේ නෑනේ. හා? සබත් දාගෙන නැද්ද? හා. ඔයාලා චුවර නෑනේ. අය හැව දෙකක්ම හම්බ වුණා. වාසනාව අපිට තියෙනවා. හරිම බලි කිව්වේ. නැද්ද මල්ලි? අපි 12යි කාලට වගේ තමයි වර්ණක අම්බලම ඉඳලා ඉස්ක්‍රීන් කාලා ඒක බිව්වේ. හැබැයි රහයි නේ බා. පේන්ට්ත් එක්ක ඉස්ක්‍රීන් එක මාර රහයි. උදේර කාලත් නෑ. ඉතින් අපි 6 මාරට බස් එක නැග්ගේ කොළඹි. ඊපස්සේ ඉස්ක්‍රීන්ත් එක්ක තේ බිව්වා. එතනින් පස්සේ තාම මුකුත් නෑ බඩට දාගත්තේ. හයික්කේ ලොකු වැඩි හින්දා කුසගින්නත් ඒ තරමටම තියෙනවා. ආසන දියලක් නේද?
තියෙනවා. දියෙල්ල කාවිදගෙන. මේ බිස්කට් එක ගමන් මෙතන. බිස්කට් එක ගමනේ. ඔගේ මේ වැක්කියම් මල්ලේ. ඕකේ. ලොකු එකක් තියෙන කොල්ල. අවාර ඇත්තොන්ට විතරයි වගේ දිය පාරක් ගා විඳගෙන බිස්කට් එකක් කන්න වාසනාව තියෙන්නේ. එන්න පරිස්සමින් ඇවිදලා පරිස්සමින් යන්න. මත්තක සටහන් විතරක් තියලා යන්න. ගැට යවුද ඒක? බෑග් එකේ තමයි අපේ ආහාර කළමනා જાති තියෙන්නේ. මේ බෑග් වල තමයි එකේ උයන තියෙන දේවල් අවශ්‍ය භාණ්ඩ තියෙන්නේ. ඔයාලට පෙන්වන්න පොඩි දෙයක් තියෙනවාකෝ. මේ දේ තියලා. ෆිට්නස් නම් බහලා තියෙන්නේ. මම මේක පෙන්නුවත් දන්නේ රත්නපුරා පාරේ. මේ තියෙන කටු කිතුල. ඔයගොල්ලෝ කිතුල් ගස් දැකලා තියෙනවා. හැබැයි මේ තියෙන්නේ කටු කිතුල ගස්. Speaker काम दिया ना मालिक सेब में ना बटर रेक अंदर की देखते पॉकेट में का GoPro එක තෙමෙන්නේ නැත්නම් අරන් ගියල්ලා ගාවටම මම GoPro එක තෙමෙනවා මොකද තාම මේ waterproof කරලා නැහැ මම දැම්ම තෙමා ගන්න බෑ තව යන්න ලොකු ගමන් තියෙනවා aduh dia kan kata itu kata itu nggak ada kan ini kerja begini tapi ambil udah saat keran natuan yang GoPro ya tapi ambil biskuit kan tapi ambil mau biskuit kali berapa ya අතරම මෙන්න මේ මාර්ගය ඔස්සේ ඇවිල්ලා දැන් මේ ඉන්නේ දෙමළ හින්න අම්බලම ගාව. මේකට ප්‍රසිද්ධ නම කියන්නේ කුණකටු අම්බලම. ඒකට හේතුව තමයි මේ අම්බලම ආශ්‍රිතව කඳුකර පොළොන්තැරිස්සා හෙවත් කුණකටුව. අපේ කොළඹ භාෂාවෙන් කුණකටුව. ඒක සබරගම් පැත්තේ දෙලිකක් වෙනස් වෙනවා භාෂාව කඳුකර පොළොන්තැරිස්සා කියලා. ඉතින් ඒ සර්පයා මේකේ බහුලව ඉන්නවා කියලා තමයි කියන්නේ. මොකද මේ කියලා තියෙනවා
මේ අම්බලම ආශ්‍රිතව තියෙන ගල් මුල් ඒ අවුස්සන කරන්න යන්න එපා මොකද ඒක යට අනිවාර්යෙන් ඉන්නවා කියලා. ඉතින් මෙතනට හරියට මෙද්දිම අම්බලම ගාවට එද්දිම දුර්ලභ දසුණක්. මම දුර්ලභයි කියන්නේ සාමාන්‍යයෙන් සිරිපා මළුව එක ඔස්සේ පේනවා අඩුයි. මොකද හැම වෙලේම සිරිපා මළුව බලාකොළු වලින් මේදුම් වලින් වහගෙන තියෙන්නේ. ඉතින් මෙතන පියකට පෙළ අවසන් වෙනවත් එක්කම ඔයගොල්ලන්ට පේනවද මගේ මේ මෙන්න මේ ගස් දෙක ගහ මැද්දෙන් පේනවද සිරිපා මළුව? හරිම පැහැදිලිව මම ඊට කලින් දැකලා නැහැ මේ වගේ පැහැදිලි දර්ශනයක්. ඇත්තටම කිව්වොත් අවාරේ වාරේ මම ඇවිල්ලා තිනවා මේ මගේ 6 වෙනි කරුණාවත් මේ වගේ 6 වෙනි කරුණාව කීය කරුණාවලි මම දැකලා නැහැ මේ වගේ පැහැදිලිව මට පේනවා සිරිපා මළුව. ඉතින් මාර හැඟීමක් තියෙනවා කරුණාවයි සුමන සම්බන්ධයෙන්. කරුණාවෙන් අපි මෙච්චර දුරක් ලොකු ආනතියක් එක්ක පල්ලං එක්ක නැගගෙන බැහැගෙන ගොඩක් දුර ආවා. තව චුට්ට දුරයි තියෙන්නේ. ඉතින් ඒ ඉතුරු ටික අපිව ධෛර්යමත් කරන ඇත්තරම පැහැදිලිව මේ ශ්‍රීපාද මළුව ළඟ ඉඳලා අනේ කරුණාව සම්පූර්ණ ජම් බෑග් එක ඉස්සරහට ගත්ත එකෙන් ඉදිරිය පෙනීමේ දුර්වලතාවයක් තියෙනවා. අපි දැන් ඉන්නේ මුහුදු මට්ටමේ ඉඳලා මීටර ගාණක් කුසින්. ඒකයි මේ කතා කරද්දි සරින්සේ නැවත කතා කරන්න. මොකද ඔක්සිජන් මට්ටම අඩු වෙනවා අපේ. ඒකට පෙනහැලි ක්‍රියාකාරීත්වය වැඩියෙන් උමනා වෙනවා මුළු උස්ම ගන්න. ගමන් සැහැල්ලුව දවස් දෙකක බරක් තියෙන්නේ. කෝඩුද මේ දනු කෝඩුව කියලා දෙන්න ඕනේ සැහැල්ලුව ගැන මොකක්ද කියලා. අපි සාමාන්‍යයෙන් මල්ලි ශ්‍රීපාදයේ අද්දි පාවිච්චි කරන ව්‍යවහාර තියෙනවා. අර ගමෙන් ගමට වෙනස් ව්‍යවහාර තියෙන්නේ. ඒ වගේ ශ්‍රීපාදයත් ව්‍යවහාර තියෙනවා පාවිච්චි කරන. එතකොට ගමන් සැහැල්ලුව කියන්නේ අරන් යන බෑග් එකට. එතකොට අතීතේ පැරැන්න තමන්ගේ නඩේ ඉස්සර එන්නේ තනියම නෙමෙයිනේ කට්ටිය. නඩයක් එන්නේ 20ක් 25ක් 30ක් නඩයක් එන්නේ. එතකොට ඒ නඩේ අලුතෙන්ම කරුණා කරන කෝඩුකාරයට තමයි කියන්නේ නඩු කෝඩුව කියලා. එතකොට තව නඩේ ඉන්නවා නම් කරුණා කරන පොඩි වන්දනා චූටි වන්දනා කරන අය ඉන්නවනේ. ඒගොල්ලන්ට කියනවා කිරි කෝඩු කියලා. කිරි කෝඩු. කිරි කෝඩුවේ නඩු කෝඩුවේ. එතකොට ශ්‍රීපාද වන්දනාවේදී නඩේ ගුරා කියන බරම ගමන් සැහැල්ලුව. ඒ කියන්නේ තමන්ගේ බෑග් එක අරන් යන්න කියලා ඒ නඩු කෝඩුවට හෝ කිරි කෝඩුවට. හැබැයි කිරි කෝඩුව කියලා අතදරුවන්ට දෙන්නේ නැහැ. ඒ බෑග් එක උස්සන් යන්න. මොකද කිරි කෝඩු දියට චූටුම නමනුත් යනවනේ. මොකද අතීතේ ඉඳලා තාමත් එනවා ලොකු නඩ. වාරේ පටන් ගත්තම ලොකු නඩ එනවා ශ්‍රීපාද වන්දනා කරන්න. කරුණා කරන්න. ඉතින් මේ හැම නඩේකම අනිවාර්යෙන්ම ඉන්නවා දනු කෝඩුවේ. දනු කෝඩුව අපි හිතමු උලෙන් නාවලා දෙහි වලින් දෙහින ගාලා නාවලා පිරිසිදු කරනවා.
ඒක අතීතයේ ඉඳන් පැරණි කතාවක්. ඉතින් අපි අපේ සංස්කෘතියට ඉතිහාසයට කරු කරන්න ඕනේ. අපි මේ කළු වඳුරුනේ ඉන්නේ. දැන් අපිට තැන් දෙක තුනකදී හමුනා කළු වඳුරු. පුළුවන් තරම් උන්ගේ ප්‍රදේශයෙන් බහැරට යන්න ඕනේ. අපි හම්බෙමු ඉස්සරහද මොකද මේ අතේ බෑග් එක අනිත් අතේ කැමරාව එක මේ පේනවනේ නැගෙන ආපු කළු ගල් ගොඩ එකත් එක්ක කැමරා ගන්න අමාරුයි. උඩහට ගිහිල්ලා ඉදිකට පාන අම්බලමේදී අපි හම්බෙමු. මේ ලයිට් දාලා මම හිතන්නේ උඩ කට්ටිය වැඩ පටන් අරන් තියෙනවා. කවුද? දලම්බු විශේෂය. අපි එනම් උඩහට ගිහිල්ලා හම්බෙමු. මෙන්න මේ කළු ගල් පිරුණු මාර්ගෙ දිගේ. වෙහසයි. තුලාන්තේම වෙහසයි. මේවතින් හොඳ පාඩම් ෆිට්නස් එක අඩු කරගත්ත අර හයික් යන්න නැතුව. අපේ හම්බෙමු. අර මේකට ගැහුවෙත් මොකද හේතුව කියන්නේ නැහැ. ඒ වගේ දේවල් තමයි. අර මේ ඔබ වහන්සේ තට්ටු කර කරාවේ මග දිගට තට්ටු කරාවේ ඔව් ඒ අත්දැකීම ගන්නද ඔබ වහන්සේ නැත්තම් ගන්න කියන්නේ මේකේ ඇත්ත සත්‍ය අපි දෙයක් තියෙනවනේ. ඒක තමයි බලාපොරොත්තු. මේක තමයි සත්වලේම තියෙන ප්‍රධානම ඇත්ත තියෙන එකම තැන. ලෝකෙම තියෙන බලවත්ම තැන මෙතන තමයි. සෝවාන් වෙච්ච දෙවි කෙනෙක් ඉන්න භූමිය. සමන්දේ මුණ ගැහිලා තියෙනවා. අර පැත්තේ. මේ කැලේ ගිහිල්ලා තියෙනවා. මේ ලිහිණිහෙල පැත්තෙන් ඇවිල්ලා කුරුවට පැත්තට මහා කැලේ. මේ කැලේ ඉන්න පුළුවන්. හරි ආසයි. කොළ ගොඩවල්නේ තියෙන්නේ. අගාධයකුත් තියෙනවා. අගාධයක්. අගාධයක් තියෙනවා අඩි 6ක් විතර පළල. ඔය කැලේ මේ ටිකේ විතරයි නේ අනිත් හැම තැනකම වගේ වට වෙලා තියෙන එක අගාධි. ඔව් නේ. තියෙනවා. ඒකට නම ගේනවා. රත්නපුරේ ඒ පැත්ත කුරුවිට පැත්ත කට්ටි පළපත් පැත්තේ. ඔව්. ආම්ද්‍ර වේරුණු ගිහිල්ලා ආවා කියන ඔළුව අත ගහන්න ඉතින්. සත්‍යම තමයි. ඒ පැත්තේ ඕනම කෙනෙක් දන්න විස්තරේ කවුද මොකද්ද කරන්නේ යන්නේ කොහෙද? ඒ පැත්තේ තියෙනව නේද මේ හැංගිච්ච ආරාමයක් වගේ කොටසක්. ආරාම ගොඩක් තියෙනවා. ආරාම ගොඩක් තියෙනවනේ. කියන්නේ හැමෝටම යන්න දෙන්නෙත් නෑ ලෙන් වලට නේ. යන්න පුළුවන්. මිනිස්සුන්ට පුළුවන් ඒවා තියෙනවා. පුළුවන් දැන් මේකෙත් උඩ තියෙනවා. නිස්සංගලන කියනවා. මේක හා හැටන් පාරෙන් ඇද්දනේ. නෑ මේ පළබත් පාරේ. පළබද පාර නිස්සංගලන. ධර්ම රාජ ගලන දිනකොට. හරි හරි. ඒක හිටිය හාමුදුරනේ නෝරාම පැත්තේ හාමුදුරනේ. මට ඒකෙන් බාර දුන්නා. ඒක ඉඳලා ගිය අවුරුද්දක යා මම එක ගියා. අය ගමතන ඒලෙන්ට අවුරුදු සදාකල්ම දාන දෙන්න කිව්වා. යා කියන්නේ එතන ඉන්න කියලා. මං එතන නම් ඉන්නු අම්මා තමයි කෑම දෙන්නේ. දළදා මාලිකාවෙන් තමයි දාන දෙන්නේ. හැම සීමාවක්ම. එතන ටික දවසක් හිටියා. දැන් හම්බුණා ගිය හැටි කියන ඔයා. ආවේ මේ කාරණේට නේද කියලා. ඒ හම්බුරු ගියා. දැන් මොන දෙම් දෙනෙක් එක ගිය එකවරයක් ආවා. ඒක ඇවිල්ලා ඇහුවා මම ඇයි මේ දෙන්න එක්ක ආවේ කියලා. ඒකේ කොරෙක් කිව්වා. මූණට කිව්වේ. මූණටම කිව්වා. මූණටම තමයි කියන්නේ. ඒ වගේ හම්බුරුත් ඉන්නේ. කල්ලෙන් බාර දීපු අය දෙනේ ගොඩක් තියෙනවා. ඒ සදාකල්ම ඉන්න පුළුවන් මේක ඔක්කොම දැන් මේ 93 වෙනි වාරේ. පාගමනින්ම තමයි 90ක් වෙනකම් 91 වෙනකම් 91 එකම මාතරින් ඉඳලා කතරම් ගමිනර ඉඳලා ආව පාගමන. ඉතින් මේකේ කැලෑමට හිතමුත් යන්න පුළුවන් ගිහලා ඕන තැන දෙයිනේ කියලා. දෙයියන් බලවත්. සෝනච්ච දෙවිය හිතන පදන් සියල්ලම ලබා දෙනවා. කිසිම කරදරයක් කරන්නේ නැහැ. කරදරයක් කරන්නේ නැහැ. හීනෙක. ඒකින්ද දැන් ඔයාලා ලොකු පින්කමක් කරේ ටෝච් එකක් අල්ලලා මම ඒ ඉතින් ඔයාලා සීල් මායට ආශිර්වාද කරනවා. ඔයාලා මේ කර ලොකු පින්ම මහා සංඝරත්නයේ සරියුත් මුගලන් දෙන්න මම ඉන්න පරම්පරාවට බව මේ උපකාර කළා කතා කළා දහම් පෙන්නන්නේ.
මේ පින්බලෙන් ඔයාලා තියෙන බාධක නැති වෙන සංසාර ගමනේ කොරණ හිතරපන් සියල්ලම සාර්ථක වෙන හොඳයි ලැබෙන්න හොඳයිම ලැබේවා කියලා ප්‍රාර්ථනා. පවකාරී ඉන්නවන සතර කොතනකවත් එයා යහපත් පැත්තට යන සංසාර ගමනේ හතුරු ඉන්නවන එයා යහපත් වෙන්න. මේ භූමිය අධිෂ්ඨාන කරන සත්‍ය. ඒ වගේමයි දැන් ඔයාලා මේ අපිට වැන්දා ගරු කරා බුදුහාමුදුරනේ මේ සැලකුවා. ඒ සත්‍ය බලයෙන් මේ පින් අනුමෝදන් කරන දල්දා මාලිගාවතන හතරවරන් සිරිමාවෝදී අටමස්ථාන කිරිය සෝමාවතිය මේවා ඉන්නේ ඒවා අනිවාර්යයෙන්ම මේ සෝහන් වෙච්ච දෙයිහාමුදුර බුදුහාමුදුර හින්දා සමන් දෙයිහාමුදුරන්ට පින් අනුමෝදන් කරන ඔයාලා අපි ආරක්ෂා කරනවානේ. එයා තමයි සියල්ලම මේ සක්වලම ආරක්ෂා කරන්නේ මට හිතෙන විදිහට මගේ මතේ හැටියට දැකපු හැටියට මේ ආවුරුදු ප්‍රාර්ථනාවකින්ම තමයි එන්නේ මම ගාම අධිෂ්ඨානයක් ඇතුලේ දහම චිත්ත බිසපාදා කියනවා රබ්බ බවසගතාව කියනවා නේද? කොච්චර බලවත්ද? එහෙනම් හොඳයි තෙරුවන් සරණයි. අදුන හවුදුනේ. ඉතින් තුමා ලොකු විස්තරයක් අපිත් කුටි සම්පූර්ණයෙන්ම ගලවන් ගියා නේද? බෙදාගත්තා. ඔයාලා ඒවා තේරම ගලන් ගියා හුලඟට නේද? අපි මායිනකොට ගිය පාර මේ. දැන් ඉන්නේ දිකටුපාන අම්බලමේ. මෙතන ඉඳලා අපිට යන්න ඕනේ රත්නපුරා පාර මාර්ගයට. හැරමිටි පාන ගල්වංගෙඩිය හම්බලමේදී ගල්වංගෙඩිය ආපනශාලාවද අපි එකතු වෙනවා රත්නපුරා මාර්ගයට. හරි. මෙතන ඉඳලා මේ පාරේ වෙනද දෙයක් තියෙනවා. මේ දින්නේ ගෙත්තම් කරපු නූල්. මෙතන ඉඳලා ගෙත්තම් කරනවා. මේ දිගට ගෙත්තම් කරන් යනවා. අවාරෙත් කීප දෙනෙක් ගෙත්තම් කරලා තියෙනවා. එහෙනම් අපි දොරාරින්න පුළුවන් ගහමක් තමයි තියෙන්නේ. ගහම. ඉස්සරහට හම්බෙමු මොකද කළුවරේ ටෝච් එක ගහන පාරට මට ගල හරියන්නේ නැහැ නැත්තම් කට්ටියට අන්ධකාරය යන්න වෙන්නේ. අපේ ඉස්සරහට හම්බෙමු. දැන් අන්තිමට අපි ආවා අලියාමාර්ද නම්බලමට. අලියාමාර්ද නම්බලම කුරුවිට පාරේ ඉඳලා රත්නපුරා පාරට සම්බන්ධ වෙලා ඒ පාරේ ඉඳලා ශ්‍රීපාද ස්ථානයේ කරුණා කරන්න තියෙන අන්තිම අම්බලම. ඉතින් ඒ අම්බලම ගාන අතර වුණා අපි අපේ රෑ පහන් කන සහ වේසිනවා ගන්න. අතර මෙතන තමයි අපි ඉන්නේ. අද අපිත් එක්ක කුඩාරම් මඩම දිනවා. ගායකයෝනේ කුඩාරම් 10ක් විතර ඒ කියන්නේ මෙහෙම එක කට්ටියක් එහා පැත්තේ ආපන්ශාලාව හදනවා. තව කට්ටියක් සිරිපාදේ කරුණා කරන්න දෙන මාර්ගේ අත්තට පේන්ට් කරනවා. ඉතින් ඒ ඔක්කොම ඉන්නේ මේ අම්බලමේ. ඉතින් මේගොල්ලොත් මෙතන උයාගෙන කනවා. අපිත් අද ඇයට කන්න තියෙන්නේ උයා ගන්න දෙයක් නැහැ අද. මොකද ලොකුවට මේක මහන්සියෙන් බැරි හින්දා අපි අද හදාගත්තා. ගෙනාවේ මුරුක්කු ගෙනාවා. බටරුවේ සීනි ගාලා දිනවා. සිරි පේස්ට් එකක් තියෙනවා සැරට. මොකද සීතලත් එක්ක ගැලපෙන්නෙම සැර දේවල්. ඉදා මික්සර් එක තියෙනවා. සිරි පේස්ට් එක තියෙනවා. ඉක්මනට කාලා ඉදා ගන්න තමයි ඕනේ. කමෙන් අපි. වෙනමද? කොහොමද ගමන? කුඩෙල්ලන්ගෙන් නම් කුඩෙල්ලන්ගෙන් නම් කිසිම අපිට අවස්ථාවක් දුන්නේ නැහැ. එක දිගටම කෑවා. රැට කෑම කාලේ ඉවරයි. වෙලාව 9:44යි. දැන් නිදා ගන්න තමයි තියෙන්නේ. මොකද හෙට උදේ පාන්දරම ඉඳන් ඉන්නේ
මළුව කරුණා කරන්න යන්න බලමු. මොකද එක ආශ්චර්යයක් තියෙනවා මම දැකපු මේ සිරිපා කරුණාවේ. වර්ෂාව නැහැ. කුරුවිටෙන් පටන් ගත්ත අපේ කුරුටමාරුවෙන් පටන් ගත්තේ අපේ කරුණාව ආඩියා මල තැන්නෙන් ඉවර වෙනකම්ම ඉවරනවා කියන අපේ රෙස්ට් එක ගන්නකම්ම කිසිම වර්ෂාවක් නැහැ. පොදයක්වත් ගියේ නැහැ. මම ඒක මාර ලොකු භාගයක් විදිහට දකිනවා. සාමාන්‍යයෙන් අවාර කියන්නේ අනිවාර්යයෙන්ම වැස්සත් එක්ක යන එකක්. වැස්ස අනිවාර්යෙන් වැස්සයි මීදුමයි කියන්නේ අනිවාර්යෙන් වාරේ තියෙන්නම දෙයක්. සංචාරයක් විදිහට වැස්සයි මීදුමයි කියන්නේ සෝබාදහමෙන් දෙන මම දකින ලොකු දායාදයක් විදිහට. ඉතින් මේ අවාරේ වර්ෂාව නැහැ. හැබැයි හෙට උදේ අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් පොඩි පොදයක් හරි. බලමු කොහොමද වෙන්නේ කියලා. දැන් අපි නිදා ගන්නවා. මොකද කකුල් කැක්කුමයි මහන්සි. නැද්ද බා? මොකද කිලෝමීටර් කීයක් 14ක් 15ක් නේ? 14කට 15කට කිට්ටු වෙන්න අවිල්ලා තියෙනවා. ඉතින් දැන් රෙස්ට් එකක් තමයි ඕනේ. අපි රෙස්ට් එකක් ගන්න. හෙට උදේම හම්බෙමු. එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක්. හෙට උදේ හම්බෙමු අපි. ලස්සන සන්රයිස් එකකුත් බලාගෙන ඊටසේ බලාගෙන අපි හම්බෙමු. අපි උත්සාහ කරනවා ඒක අරන් එන්න. බලමු අපි කොහොම වෙයිද දන්නේ. එහෙනම් good night හැමෝටම. අපි බොනවා ශ්‍රී පාකිස්තානයේ දිහා බලාගෙන සීතලේ තේ එකක්. ඒක බීලා මොනවද කරුණා කරමු ඉක්මනට. පදාලන්න කලින්. අපි අර සබන් ලෝකේ කියලා කියන්නේ ඕනද? මිලාව 6:49යි අපි ශ්‍රීපාද
මළුව කරුණා කරන අඩිය මල් තැන්න ඉඳලා දැන් විනාඩි 15ක් වගේ වෙලාවක් වෙනකම් කරුණා කරනවා. පිටිපස්සෙන් මාර ලස්සන වේවැක් තියෙන්නේ. උඩට යන්න ඔක්සිජන් අඩු හින්දා කතා කරන්න ප්‍රමාණ ටිකක් අමාරු වෙනවා. මගේ පිටිපස්සෙන් තියෙනවා කඳු පන්දිරික. කඳු පන්දිරික මම දන්නේ රත්නපුරේ අවාරේ රූපරසනාදී මම කියනවා උඩරම ගිහිල්ලා මට මං කියලා නැත්තම් මං ආයෙ කියන්නම්. උඩරම ගිහිල්ලා හරි දැන් අපි ඉන්නේ බලාකුළු මට්ටමේ ඉඳලා ගොඩක් ඉහළින්. අපිට පල්ලෙහින් තමයි බලාකුළු ටික තියෙන්නේ. සිරිපාද වාරය ආරම්භ වෙන තව දින කිහිපයක් ඉඳලා සම්පූර්ණයෙන්ම මේ අත්වැටව පේන් කරලා තියෙනවා. තාම චූට්ටක් විතර හැරෙනවා. මොකද වේරෙන්න තරම් අවුවක් තාම හම්බෙලා නැහැ මං හිතන්නේ ඒගොල්ලන්ට. ඒ කට්ටිය තමයි අර පහළ හිටියේ වඩේ මට දැන් නැමතිලා. මම දන්නේ 30ක් 40ක් විතර කට්ටිය නැවතිලා ඉන්නවා. ඔහොම පිටිපස්ස හැරුණොත් හරියටම උඩුමළුව පේනවා. රත්නපුරා පාරේ මාර්ගයේ තියෙන ඒ දිසාවෙන් පේන මළුවේ කොටස. අපි ඉදිරියට good morning Mali. good morning. හොඳයි good morning කියන්න. ඔයාලටත් දෙවෙනි වතාවටත් good morning. ඊයර හිසලක් ආවනේ ටෙන්ට් එක තුලනුත්. ලොකුවට මොකටද හැන වෙති කරන්න දෙන්නේ. සමහර තැන් වල තාම තීන්දුව ගාලා ඇති. මේ මාර්ගය ඔස්සේ සිරිපාමලුවට මගේ අනුමානය හරිනම් මං දැන් ඉන්නේ දෙහෙනකන්ද මූක්කුවත්. ඒ කියන්නේ සිරිපාදේ කරුණා කරන්න තව මාර්ගයක් තියෙනවා දෙහෙනකන්ද මූක්කුවත් මාර්ගේ. ඒ මාර්ගය ඇවිල්ලා කැලෑ මාර්ගයක්. සම්පූර්ණයෙන්ම අම්බලම් නැහැ, කඩවල් නැහැ. ඒ වගේම සත්තුන්ගේ හජදහනක් සම්පූර්ණයෙන්ම. ඉතින් මේ මාර්ගය ඇවිල්ලා රත්නපුරා පාට සම්බන්ධ වෙන තැන මම අනුමාන කරන්නේ මෙතන. මේ හරිය හෝ මේ හරිය පල්ලෙහ. ඔය මාර්ගය. මොකද මම බලපු
රූපරචනාවක අපේ දිනේශ් අයියගේ රූපරචනාවේ මම නිතිනතට බලන එකත් තමයි රූපරචනාව. ඒගොල්ලෝ මෙන්න මේ මාර්ගය ඇවිල්ලා තමයි සම්බන්ධ වෙන්නේ රත්නපුරා පාරට. දගන්න පමල්ලි එතයි. යා. අපි ඒ මාර්ගය බොහෝ කරනවා. ඇහැල කනුව ගාවට ඇහැල කනුව ගාව ඉඳලා ආරම්භ වෙනවා මාගරිදබේ කොටස. අපි නිශ්ශබ්ද වෙන්නම්. ඔයාලා සබාදහමත් එක්කයක්. හම්මේ අපි ඇහැල කනු ළඟදී යමලි ඉදිරියට අතාමාරින් යන තුන්දේ කම්බුන් නැද්ද? හමුණා පල්ලරනවා. ගොඩක් තියෙනවද දුර? ඔය හරි හම්බුනේ ඇහැල කනුව ගාව. කොළ විදන් ගත්තොත් අඩි 2000ක් විතර උඩින් මුහුද මට්ටමද? ඒක ඔව්නේ. කන්දේ 1500ක් කිව්වා. ඔව්. උලං කපුන. මෙතන නෙමෙයි උලං කපොල්ල අර උලන් සරකාලවලදී මේ හැටි ගමන් කරන හරි අමාරුයි. අර හාමුදුරු ඊ අපට කිව්වේ මොකද ගිය මාසේ
තියෙනවා ඇවිල්ලා ඒ ලොකු සුළුසුළුඟක් වගේ එකක් හමුදුරු කිව්වෙනම් ඒක ටිකක් දරුණුයි කියලා. මොකද සම්පූර්ණ ගස් ආපන ශාලාවල් හදන් ගෙද්දි තිබ්බ ටකරන් හරියටම කිව්වොත් කොහෙද ඉදිකරු පාන හරියට තිබ්බ සම්පූර්ණ ටකරන් ටික කාගෙන ගිහින් හරිම නිස්කලංකයි. ආසන්න පියවර ගන්න උණු වතුර බෝතලෙට තේ ටිකක් දාගත්තා. උණු වතුරලාදීද නැත්තම් සීතල තේ බොන්න වෙයිද දන්නේ නැහැ. බොමුද? එහෙනම් මෙතන ඉඳලා උණු වතුර බෝතලෙට දාගත්තා. උණු වතුර බොනවා. කඳු පන්දිනේ මාර ලස්සනට පේනවා. යකයන්ඩු කන්ද සප්තකන් මේ වෙත්ත සොරි මේ කන්ද සප්තකන්න කඳු වැටිය කුණුදිය පව්ව මම හිතන විදිහට මේක හීම් පිදුරු තලාගල මේක මහා බොජු තලාගල පොඩි වෙනසක් වෙයි. වැරදි නම් පොඩ්ඩක් කියන්න ඒ කන්දේ. මොකද මේ කන්දකට හැම වෙලේම පැටලෙනවා. මේ කන්ද මම දන්නවා කුණුදිය පව්ව. මේ සප්තකන්න කඳු වැටිය ඔක දන්න මීට වර්ෂ ගානකට කලින් ආහනාවක් කඩංගරුනේ ඒ කන්දට. ඒතකොට මේක යකයන්ඩු කන්ද. යකයන්ඩු කන්ද කියලා නම් කරන්නම හේතුවක් තියෙනවා ඒ කන්දේ ස්වරූපෙත් එක්ක. රෑට දකිත් තමා ඒක ඇත්තට යකෙක් වගේ පේන්නේ. මේලා නම් ඒක පේනවා අඩුයි. ඉතින් එහාට කඳු වලලු සේරම ටික හෝම පල්ලු ටික සේරම එංගවත එකක් බීලා අපි දැන් ඉන්නේ වෙලා තාම 7:40ට විතර වගේ වෙලාවක් තියෙන්නේ. හැබැයි ලොකු ඉරේලියක් තියෙනවා. මං එන්න හිටියේ මල්ලි සෙනසුරාදා බදාදා. මොකද කෙම්මර පූජාව කරනවනේ. කෙම්මර පූජාව කරන දවස්වලට මළුව විවෘත කරනවා. විවෘත කරලා මළුවේ දැන් වහලා වදින ගේට් බදාලා මේ සේප් කාලේ ඊතලයි නා හරිම සුවඳයි. බදාලා තියෙන්නේ මළුව. ඉන්න මල්ලි. ඊළඟ වාරේ ආරම්භන කට්ටත් එක මුනේ නා.
හැමෝම එක්කගෙන වාරේ තව දවස් 18ක් වගේ තියෙන්නේ. දෙසැම්බර් 4 දුව පොයෙන් ආරම්භ වෙනවා. ඉතින් තව දවස් 18ක කෙටි කාලයක් තියෙන්නේ. ඉතින් මළුව ළඟ ඉඳලා පොරොන්දු වෙනවා. වාරෙදී එන්න කැමති හැම කෙනෙක්මත් එක්ක පුළුවන් වෙන කෙනෙක්මත් එක්ක වාරේ එනවා කියලා මළුව කරුණා කරන්න. ඒ වගේම එන්න ආසාවෙන් ඉන්න හැම කෙනෙක්ටම මේ මොහොතේ මම ප්‍රාර්ථනාවක් කරනවා එන්න පුළුවන් වෙන්න කියලා. ශ්‍රීපාදේ කරුණා කරන්න. දැන් ඉන්නේ ශ්‍රීපාද මළුව උඩ. මෙන්න මේ මාර්ගයෙන් තමයි රත්නපුර ශ්‍රීපාද කරුණා කරන කට්ටිය රත්නපුර මාර්ගයෙන් එන්නේ මළුවට මේ පියගැට ඔස්සේ. එතකොට කුරුවෙටින් වන්දනාමාන කරන කරුණා කරන කට්ටිය සම්බන්ධ වෙනවා රත්නපුරට. එතකොට දරණේගලින් උඩමාලේ බොඩ දරණේගලින් කරුණා කරන කට්ටිය සම්බන්ධ වෙනවා කුරුවෙටට. කුරුවෙටින් එනවා රත්නපුරට. රත්නපුරෙන් එනවා ඒ හැමෝම මළුව දක්වා රත්නපුර මාර්ගේ මළුව දක්වා. ඒකම තමයි මට දැන් හම්බුණා ගිය අවුරුද්දේ අපිට හැරමිටි පානදී හම්බුණා නඩයක්. ඒ නඩය මේ පාරත් අවාරේ කරුණා ගන්න ඇවිල්ලා තියෙනවා. එනම් පොඩි කට්ටියක් නෙමෙයි, ගොඩාක් 10ක් 15ක ගේන කරුණා කනන නඩයක් මේ අවුරුද්දෙත් ඒගොල්ලෝ අවාර කරුණා ගන්න ඇවිල්ලා තියෙනවා. ඉතින් මෙතන පිටියක් වෙලා ඉඳලා පහළට කරුණා කරමු. මෙතනින් 69ට පල්ලම් කරුණා කරලා ඉතින් අපි ආයෙ මාරනවා රත්නපුර පාරට. අපේ වඩුව ඔක්කොම ටික පැක් කරගෙන අපි ආයෙ 69ට එනවා. ඉරිලත් එක්ක මේ පේන පැත්ත පොඩ්ඩක් ප්‍රශ්නයක් එනවා. එහෙනම් අපි ජෙන්ට් එක්කලා කතා කරලා පාරට යමු. තත්ති මට වැඩගන්න හම්බුන්නේ මේ පල්ලියේ වැඩ වැඩත් එක්ක. ලොකු හයික් එකකුත් නෙවෙයි. කියන්නේ සාමාන්‍යයෙන් අපි 10 විතර පටන් ගත්තේ. පහමාරිත දුට්ට ගියා. කියන්නේ පාර වැරදිලා ඒක අඩි පාරවල් කොහොමද අඩි පාරවල් තියෙනවනේ ඒකෙත්. ඔව්. හොයාගෙන පොඩ්ඩක්. කුළුනේ පහුව එතකොට මළුව පැත්තනේ කුල කැම්පින් කරන හැමෝම. ඔව්. මේ පැත්තට අර දුමක් එන්නේ. අන්න හරි. ඒ හරි කැම්පින් කරන. මම මේක දැකලා තියෙනවා මේ දිනේශගේ වීඩියෝ එකේ. දිනේශ් පහදි. දිනේශේ පැතුම්ගේ. දිනේශ් පැතුම් ආවා. ඊට පස්සේ වාතිය කොපල්ලවත් ආවා. වාදික බලතා. ඔව්. වාතිය කොපල්ලාවේ අපි ඊට පස්සේ පාර අහගෙන. ඇස් ප්‍රභාස් ඒසෙච් බස් වලත් ඒසෙච් නේ. ඔව්. යත් ආවා. එයාගේ වීඩියෝ එක වයිරල් වුණා. ෆොටෝ ටිකයි මේ ටික ඔක්කොම ගැන අර වැහුණා. මැදුම හැවුණා. අපි ගිහිල්ලා දවස් 5කින් එයායි වාතිය කොපල්ලාවේ සෙට් එක මං හිතන්නේ ආවේ.
අපි ඇවිල්ලා එහා පැත්තට ආවන් එතනින් උඩ නැගිනමක් මුකුත් නැහැ. කෙලිම තැන්න විතරයි. තැන් විතරයි. ඊට පස්සේ ආයෙ පොඩ්ඩක් පහළට ගිහිල්ලා හැරිලා අලි හම්බුන්නේ නැද්ද ඔය පාරේ? තමයි අලි ඉන්නෝනේ. අලින්න. අපිටත් කොරුවෙට පාරේ සමුකුත් නැහැ. රෑ අපි කොරුවෙටෙන් එද්දී ඉතුරු මේ සීත ඉදිකටු පාන පහුවෙදියක් ඉදිකටු පාන එනකන් කිසිම කළුවක් තිබුණේ නැහැ. මේ වගේ හොඳ එළියක් තිබ්බා. ඉදිකට පාන පහුවනත් එක්කම එක දිගට කළුවක් ආවා ඉස්සරහා පෙවුනේම නැහැ. කියන්නේ මේ ලොකු මීදුමකුත් එක ඉස්සරහා මුකුත් පෙවුන්නේ නැහැ. ඒබැයි සම්පූර්ණයෙන් කළු කරලා තියෙන්නේ. අර view point එකක් තියෙනවා. ඉදිකට පානේ. ඔව්. ගුණදිය පවුවයි මෙහි රයිට් එකත් වදිනවා. කොළඹ පැත්ත. අර පැත්තෙන් මේ පැත්තේ වනේ කබරගල. කබරගල. මම කබරගල පාරක් කැම්පින් කරා තනියම ගිහිල්ලා. ගෞරල මේ පැත්තනේ. ගෞරව එහා පැත්තට. මේ නේද? ගෞරවත් මං ගියා. ගෞරවත් ගියාද? අර තියෙන ගෞරව. අර තැනදී? තැනනේ. අර දිලිසෙන්නේ වතුර පාර. එතන කෙලවරටම ඇවිල්ලා ෆොටෝ ටිකක් ගත්තා. අපි කැම්පින් එකක් ගියා. අලුවේ තරමක් දුරට කට්ටියක් ඉන්නවා. නඩයක් ඉන්නවා ඇවිල්ලා. ඉතින් අපි කතා කරේ අයියා මං කිව්වේ හැමිනි පානේ හම්බුණා කියලා. එයත් එක්ක ඉතින් එයාලගේ අත්දැකීම් වටිනවා අපිට. මොකද අපි තාම අත්දැකීම් ගන්න ඉන්න කට්ටිය. ඒගොල්ලෝ අත්දැකීම් අරන් දින කට්ටිය. එයාලගේ අත්දැකීම් අපිට ගොඩාක් වටිනවා. අපේ ඉදිරි ගමන් වලට, ඉදිරි සංතර වලට. මොකද එයා කුරුදිය පවුව, ගෞරවිල ගොඩක් තැන් එයා ට්‍රැවල් කරලා දිනවා. එයාගේ ටාගට් එක දැන් ඊළඟ ටාගට් එක මෙන්න මේ කන්ද. මං කිව්වේ මේ කන්ද හෝ මේ කන්ද දෙක එකක් අන මාරනවා කියලා. මේක බෑන සමරලා කිව්වා. මේක මම දන්නේ දෙකම බෑනනේ. උඩා බෑන. අරක ලොකු බෑනේ. මේක ටාගට් එක මේක සම්පූර්ණයෙන්ම ලයික් කරන එක, ෆෝලෝ කරන එක. ඒ බෑන සමරලා. ඒකෙන් සංචාරකයන්ගේ තියෙන අමුතුම ආසාවල්ද නෑ. අත්දැකීම් එකතු කරගන්න තියෙන කිමත් වෙන්න ඕනේ. දැන් නම් කවුද? රිමල් වරම දාස් දෙමු. ආයනවාද අවාරේ කකුල් අය වාරේ වාර්ග පාරක් යනවා. මොකද ලස්සනයි වාරේ. අපිට අරවෙලේ මතක් කරන්න බැරි මේ අමතකුණු කට්ටක් ඉන්නවනේ. කවුද? සෙරෝන්, සඳකිරණ, පෙනිස්, කොල්ලෝ 15ක් ආසෙක් විතර ඉන්නවා මේ සෙට් එකේ. සෑන් ඉන්නවා. ඒගොල්ලෝ තාම ඒ ඔය ලෙවල් පටන් ගත්ත අවුරුදු. ගෙවලින් පොඩ්ඩක් ඉතල බර දාන වයසක් මේක. බලමු පුළුවන් තරම් කට්ටිය අපි එක්කන් උදහස් එක්කන්ගෙන් උදහස් නෙමෙයි අදහස් කරනවා. මෙතන දෙයක් කරගෙන බැටරියත් දෙඩ්ඩුලාද මන්ද රතු කට්ටිය තියෙන්නේ. පැතින් තව කට්ටියක් ඉන්නවා. පින හම්බෙන්න ඉස්සරහට පහළට හැටන් පාරේ පොඩක් පහළට කරුණා කරු මේ අර කැලෑ මාර්ගයත් එක්ක වතුරේ මොකද වතුර හම්බුනේ නැහැ. රෑන් පස්සේ තේ බිව් තේ හදාගන්න විතර වතුර තිබ්බේ. ඒක දාගත්ත වතුර නැහැ. දැන් වතුර හොයාගන්න නැත් ඕනේ. වෙන හම්බෙමු. ඉන්නේ හැටන් නලතන්නි මාර්ගයේ සීතගඟුල ගාව. ඉතින් මේ ඇවිල්ලා තියෙන්නේ
අවාරේ ශ්‍රීපාදයේ කරුණා කිරීමේ අවසාන විනාඩි කිහිපයට. ඉතින් මෙතනින් අපි සම්පූර්ණයෙන්ම කරුණාව අවසන් කරනවා. මෙහෙම කියන්නම්කෝ. ශ්‍රීපාදයේ අවාරේ කරුණා කිරීම කියන්නේ ඇත්තටම මම දකින්නේ සෝබාදහමත් යන ගමනක්. මොකද සංසාරකෙක් විදියට අපි හරිම කැමති මීදුමයි වර්ෂාවයි ඒ දෙකම එකතු වෙලා එන හුලම් පාරත් එක්ක එන සීතල කිරිකඩු පිපීමයි මං සංසාරයක් විදියට මං දකින්නේ අමුතුම හැඟීමක්. ඉතින් මේ හැඟීම මම මේ අවාර ශ්‍රීපාදයේ ගම කරුණාවෙත් වින්දා. වර්ෂාවෙන් තොර වුණත් මීදුමයි සිසිල් හුලඟයි අඩුවක් නැතිව අපේ ගත සම්පූර්ණයෙන් වෙලා ගත්තා. මේ වගේම තමයි අපි උඩමළුවේදී අපිට හම්බෙච්ච ඒ නඩේ පරණම සමාජිකයත් එක්ක කතා කරලා ඒ අයත් එක්ක කතා කරලා ගොඩක් දේවල් විස්තර දැනගෙන එහෙම පහළට කරුණා කරා. පහළට කරුණා කරලා උදේට කෑම කාලා අපි ආයාවා රත්නපුරේ ඉඳලා හැටන් මාර්ගයට සම්බන්ධ වෙන ඒ අතුරු මාර්ගයේ දිගේ ඇවිල්ලා එක තැනක පොඩි දියඇල්ලක් තියෙනවා. සාමාන්‍ය තරම දියඇල්ලක්. ඒ දියඇල්ලෙන් පොස්ට් එකක් දාලා මුණකට සෝදගෙන අපි ආයි හැටන් පාරේ පහළටම කරුණා කරන්න. ඉතින් මේ දැන් ඉන්න තැන හැටන් නලතන්නි මාර්ගය. ඉතින් මෙතනින් මේරු ප්‍රාර්ථනාව අවසන් වෙනවා. අන්තිම වතාවට අපි සීතගඟුල ගාව තියෙන මේ සමන් දේවාල ළඟට ගිහිල්ලා ගඳ පුදාගෙන මේ සම්පූර්ණ සංචාරයේ සම්පූර්ණ කරුණාව කිසිදු අතුරු ආන්තරාවකින් ලෙඩ දුකකින් තොරව අපිට කරන්න හයිසක් සවිය ශක්තිය ධෛර්යය දුන්න සමන් දෙවියන්ට අපි ස්තුති කරන ගම අපි මේ රතනාව සූප රතනාව මෙතනින් අවසන් කරනවා. එහෙනම් පියමු අපේ නඩේ රුපියල් 100ක් වැටලා කාගේ හරි අපේ කැෆේට දාන්න යන්න. GoPro එක නම් ඔෆ් වෙන්න එපා. වචනයක් කතා කරනවා නම් මේ ශ්‍රීපාද ගමන ගැන. මොන ගමනක් ආයේ මොර වෙන්න කියන්න තියෙන්නේ. ආය වාරත් වෙනවනේ. වාරෙත් වෙනවා වාරත් වෙනවා. ඉන්න පුළුවන් හැම පාර වෙනවා. අනිවාර්යයෙන්. එහෙනම් හම්බෙමු ඉබ්බා ට්‍රැවලගේ තවත් සොඳුරු සංචාරක ගමනාන්තයකදී. එහෙනම් මම සමුගන්නවා. මම ඉබ්බා ට්‍රැවලර්.
පුළුවන් නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. ඒ කමෙන්ට් ලයික් මම ගොඩාක් ශක්තිය ධෛර්යය දෙනවා. පුළුවන් නම් ෂෙයා කරලා යාළුවන්ට ෂෙයා කරන්න. බොහොම ස්තුතියි. ආයුබෝවන්.